හරි අපි කතා කරේ පාරේ ස්පීඩ් ලිමිට් ගැන. ඔයාලට දල අදහසක් ගන්න දැන් මෙහි පැයට සතුම් 30 මේ පාරත් පැයට සතුම් 30 තියෙන්නේ. පැයට සතුම් 30 කියන්නේ උපරිම ඒක පැයට කිලෝමීටර් වලින් ගත්තොත් පැයට කිලෝමීටර් 50ක් වගේ තමයි පැයට සතුම් 30ක් කියන්නේ පැයට කිලෝමීටර් 50ක් වේගය තමයි අපි උපරිම වේගෙන් මේ පාර යන්න පුළුවන්. මේ ඒක තමයි ස්පීඩ් ලිමිට් එක. ඉතින් හැමෝම ඒ ස්පීඩ් එකට යනවා. දැන් මේ පාරේ නම් වංගු තියෙනවා, පාර පොඩි. ඒකින්ද අපිට 30ටම යන්න බෑ. මේ සේෆ් ලිමිට් එකට යන්න ඕනේ ඉතින්. ඊට පස්සේ පැයට සතුම් 40 කියන්නේ 60 විතර. පැයට කිලෝමීටර් 60 තමයි පැයට සතුම් 40 කියන්නේ. ඊට පස්සේ පැයට සතුම් 60 තියෙනවා, 50 තියෙනවා. 60 කියන්නේ පැයට කිලෝමීටර් 100. පැයට සතුම් 70 තමයි මෙහි උපරිම. 70 තියෙන්නේ පැයට සතුම් 70 තියෙන්නේ 70 කියන්නේ පැයට කිලෝමීටර් 120 විතර. ඉතින් මේ ඒව තමයි ස්පීඩ්ස්. මේ පාරේ මෙයා ඉඩ දුන්නා. අපි ඒක හින්දා පොඩ්ඩක් thank you කියාගෙන යනවා. මෙහෙ දවල්ට නම් thank you කියන්නේ අපිට ඩ්‍රයිවර් ඉස්සරහට පේන්න තියෙනවා නම් මෙහෙම අත මෙහෙම කරාම ඒකෙන් තමයි thank you කියන්නේ. ඩ්‍රයිවර් දැන් අපිට කවුරු හරි ඉඩ දුන්නා නම් ඒ ඉඩ දුන්න වාහනේ පිටිපස්සේ නම් තියෙන්නේ පිටිපස්සේ එක්කෙනාට thank you කියන්න ඕන නම් අපි hazard light එක 3 පාරක් විතර පත්තු කරලා එහෙම තමයි thank you කියන්නේ. රෑට ඉස්සරහා තියෙන වාහනයකට thank you කියන්න නම් හෙඩ්ලයිට් එක මෙහෙම පාරක් වගේ ෆ්ලෑෂ් කරනවා. ඒකෙන් තමයි thank you කියන්නේ. ඊට පස්සේ රෑට පිටිපස්සේ ඉන්නවා නම් ඒත් අපිට ලයිට් එක hazard light එක මේව කරන්න පුළුවන්. දැන් මේ පාර 60 නිසා අපිට 60ට යන්න පුළුවන්. මේ වාහනේ මේ වෑන් එක මේ ස්පීඩ් ලිමිට් කරලා තියෙන්නේ. මේකේ උපරිම 60යි යන්න පුළුවන්. 60ට එහා ඇක්සලරේටර් එක කොච්චර පෑගුවත් මේ 60ට එහා මේ වාහනේ ස්පීඩ් වෙන්නේ නැහැ. ස්පීඩ් ලිමිට් කරලා තියෙන්නේ. ඉතින් ඒකත් ලේසි මේ සාමාන්‍ය මේ ඩුවල් කැරේජ් එක හරි මෝටර් වේ එක එහෙම හරි යද්දී මේ ඇක්සලරේටර් එක උපරිම පාගගෙන යන්න පුළුවන්. 60ට යන්නේ මේ හිතන්න දෙයක් නැහැ. ස්පීඩ් එක දිහා බලන්න දෙයක් නැහැ. ඒකත් ලේසි. මෙතන අපි 40 තමයි ස්පීඩ් එක. මේ අපේ මෙතන 40. දැන් මෙතන ආපහු 60 වෙනවා. අතන 40 කරලා තින්නේ හරියේ තියෙනවා shops, ගෙවල් එහෙම ටිකක් තියෙනවා. ඒකින්ද ඒ හරිය ස්පීඩ් එක ලිමිට් කරලා තියෙන්නේ. දැන් මේ හරිය මුකුත් නැහැ. දෙපැත්තෙම කැලේ තියෙන්නේ. කැලේ මේ පැත්තේ ඉඩම් වගේක් තියෙනවා. ඒකින්ද ස්පීඩ් එක 60 කරලා තියෙනවා. දැන් ආපහු ගමකට ඇතුල් වෙනවා. මෙතෙන්දී ආපහු 40. අපි මෙතන නෝට 40 කරගන්න. දැන් නෝ චර්ච් කියලා පොඩි ටවුන් එකක් නෙමෙයි නිකන් ගමක් වගේ. ඒකට ඇතුල් වෙන හින්දා මේ හරිය ගෙවල් තියෙනවා, පාරවල් තියෙනවා. ඒකින්ද ආපහු 40 කරලා තියෙනවා. 40 කියන්නේ පැය කිලෝමීටර් 60 උපරිම. මම දැන් යන්නේ 60ට. දැන් ආපහු මෙතෙන්දී 30 කරලා තියෙනවා. මේ හරිය ගෙවල් වැඩිපුර ඇති. ඒකින්ද තමයි 30 කරලා තියෙන්නේ. දැන් මෙහෙම හැමෝම ස්පීඩ් ලිමිට් එකකට යනකොට දැන් ඕක මේ රටවල් වල කරන්න පුළුවන්. හැබැයි ලංකාවේ කරන්න අමාරුයි. මොකද ත්‍රී වීල් බයික් කියන කතන්දරේ නිසා. මෙහෙත් බයික් තියෙනවා. වින්ටර් එකේදී පොඩ්ඩක් පේන්න අඩුයි. හැබැයි ස්ප්‍රින්ග් එකේදී සමර් එකේදී තමයි බයික් ටික එළියට බහින්නේ. මේ ඒ කොහොම වුණත් බයිකුත් ලංකාවේ වගේ නෙමෙයි. හරි පිළිවෙලට පාරේ මේ නීතියට අනුව සාමාන්‍ය වාහන යන විදිහට යනවා. මේ ත්‍රී වීල් තමයි මම හිතන්නේ ලංකාවේ ඔය ස්පීඩ් ලිමිට් එකකට යන්න බැරි හදන්න බැරි තියෙන එකම බාධකේ. මොකද ත්‍රී වීල් එක පැය කිලෝමීටර් 40 ලිමිට් කරලා තියෙන. ඒකට ඒකට 40ට වඩා යන්න බෑ කියන්නේ පැය කිලෝමීටර් 60ක පාරක. එතනදී හැදෙනවා
බ්ලොක් එකක්. මොකද අර 40ට යනවා ඊ පිටිපස්සේ යන වාහන වලට 60ට යන්න ඕන. එතකොට අතන බ්ලොක් එකක් හැදෙනවා ඕවර්ටේක් කරන්න යනවා ඕවර්ටේක් කරන්නේ නැද්දි ඇක්සිඩන්ට්ස් වෙනවා. ඒක කරන්න නම් තියෙන්නේ ඉතින් ලංකාවේ ආර්ථිකය අන්තරමක දියුණු වෙනකොට ත්‍රී වීල් කියන වාහනේ මේ හැර රෝද 4ක 60 කිලෝමීටර් 60ට යන්න පුළුවන් වාහනයක් ගන්න පුළුවන් මට්ටමට මිනිස්සු දියුණු වෙනකොට ඒ මිනිස්සුන්ට වාහනයක් ගන්න මේ ලංකාවේ ටැක්ස් එක අඩු කරන්න. ටැක්ස් එක අඩු කරලා සාමාන්‍යයෙන් මිනිස්සුන්ට වාහනයක් ගන්න පුළුවන් විදියට මේ නීතිය හැදෙන්න ඕනේ ඉතින්. එහෙම වුණාම තමයි හැමෝටම ත්‍රී වීල් එක හැර ඊට වඩා සාමාන්‍යයෙන් කාර් එකක් පොඩි කාර් එකක් වගේ වාහනයක් කරගෙන හැමෝටම මේ ස්පීඩ් එක යන්න පුළුවන්. දැන් බලන්න මෙතන මේ බයිසිකල් පදින එක්කෙනාට එයාත් පාරේ පදින සාමාන්‍ය විදිහට එයාට හරිම සේෆ්ටි. ඉතින් මේ හැම වාහනයක්ම එයාට ඉඩ දෙනවා. මම පෙන්නන්නම් මේ පාරවල් වල තියෙන වෙනස. දැන් මෙතන පාරේ අරතන් තියන්නේ ලයිට් එකක් පත් වෙන්නේ. ඒ අපේ ස්පීඩ් එක පෙන්නන්නේ. ස්පීඩ් එක 23යි. ඒතර හැපි මූණක් කඩනවා 23 යනකොට. මොකද 30 නේ ස්පීඩ් ලිමිට් එක 30ට වැඩියෙන් ගියා නම් උතන ඇන්ග්‍රි මූණක් කඩනවා. මේ ඒක තියෙන්නේ අර දිරිමත් කරන්න තමයි මේ ඩ්‍රයිවර්ස්ලා ස්පීඩ් ලිමිට් එක යනවා. ගුඩ් ජොබ් එකක් කරා කියලා. මෙතන වමට හරවන්න ඕන. දැන් බලන්නකො මේ පාරේ යනකොට මේ කවුරුවත් ඔයාව ඕවර්ටේක් කරන්න එනවද? මාව දැන් කවුරුවත් මාව මේ වෙනකන් ඕවර්ටේක් කරේ නැහැ. ඒ වගේම පාරේ ලේන් එකක් තියෙනවා නම් ඒ ලේන් එකේ හරියට ඉන්නවා වාහනේ. ලේන් දෙකක් තියෙන එකේ ලේන් තුනක් හදාගෙන පාර මැද්දේ ලේන් දෙක මැද්දේ එහෙම වාහන ඩ්‍රයිව් කරන්නේ නැහැ. දැන් බලන්න හරි පිළිවෙලට තනි ලේන් එකේ වාහනේ එකක් පිටිපස්සේ එකක් ලස්සනට ෆ්ලෝ එකේ යනවා. වාහනයම ස්පීඩ් ලිමිට් එකට යනවා. දැන් මෙතන ඉස්සරහ වාහනය යන ස්පීඩ් ලිමිට් එක දැන් මේ පාරේ උපරිම ස්පීඩ් ලිමිට් එක 30යි. දැන් අර වාහනේ 30ට යන්නේ. මට මේ මෙතන 29 30. ඔයිට වඩා යන්න මොනවාකුත් නැහැ. ඒ වාහනේත් යනවා. ඒක හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින්. මේ දිනේ මිනි රවුන්ඩ් අබවුට් කියන concept එක ලංකාවේ මිනිස්සු ගොඩක් දන්නෙත් නැහැ. එතකොට ඩ්‍රයිවිං ටෙස්ට් වලින් නිකම් කියලා දෙනවා විතරයි. මේ ඒක තේරුණාද ඊට පස්සේ ඒක කොහොමද පාරේදී ඇප්ලයි කරන්නේ කිසි දෙයක් බලන්නේ නැහැ ඉතින්. මිනි රවුන්ඩ් අබවුට් එක කියන්නේ මෙහි UK වල තියෙන මේ ට්‍රැෆික් ෆ්ලෝ එක ස්මූත් යවන්න ප්‍රධානම සාධකය විදියට කියන්න පුළුවන් රවුන්ඩ් අබවුට් කියන එක. මේ අනාතන් හින්දා මම thank you කරනවා. මේ රවුන්ඩ් අබවුට් කියන එක මොකද මෙහි රවුන්ඩ් අබවුට් තියෙන නිසා ට්‍රැෆික් එක මාර විදියට ස්මූත් විදියට ෆ්ලෝ වෙනවා. රවුන්ඩ් අබවුට් එක වෙන්නේ දැන් ගොඩක් කට්ටිය නීතිය දන්නෙත් නැහැ. හැමතිස්සෙම මගේ දකුණු පැත්තේ එන හරි තියෙන ලේන් එකට හරි අපි ඉඩ දෙන්න ඕන. මිනි රවුන්ඩ් අබවුට් එක කරන් අපිට දකුණු පැත්තෙන් එන වාහනේ පේනවා. දකුණු පැත්තෙන් එන වාහනේට හැමතිස්සෙම ඉඩ දෙන්න ඕන. එහෙමම තමයි මගේ වමෙන් ඉන්න කෙනා මට ඉඩ දෙන හැමතිස්සෙම. එතකොට රවුන්ඩ් අබවුට් එකට කලින් වෙන කෙනා අනුව දැන් මට කලින් මේ මාත් එක්කම හිතන්නකො දැන් මාත් රවුන්ඩ් අබවුට් එකට එනවා. මේ පැත්තෙන් තව වාහනයක් එනවා මගේ දකුණෙන් රවුන්ඩ් අබවුට් එකට. එතකොට මම නවත්තලා දකුණේට එකට ඉඩ දෙනවා. දකුණ එක යනවා. ඒක ගියාම මට ඉඩ හැදෙනවා. මගේ වම් පැත්තෙන් එක්කෙනෙක් ආවනම් එයා නවත්තලා මට ඉඩ දෙනවා. එහෙම මිනි රවුන්ඩ් අබවුට් එකෙන් සාමාන්‍යයෙන් සිම්පල් T ජන්ක්ෂන් එකක් වගේ. එතනත් හැබැයි වෙනස තියෙන්නේ ඉඩ දෙන එක තමයි. ඒ කියන්නේ මට දකුණෙන් ඉන්න කෙනාට හැමතිස්සෙම මං ඉඩ දෙනවා. මගේ වමේ ඉන්න කෙනා මට හැමතිස්සෙම ඉඩ දෙනවා. මෙතන මේ රෝඩ් වර්ක්ස් තියෙනවා මේ දාලා තියෙන්නේ. ඒතර මොන හරි අලුතෙන් හදනවා. ඒක හින්දා මෙතන తాවකාලික සිග්නල් ලයිට් එකක් දාලා
ට්‍රැෆික් එක එක ලේන් එකක විතරයි යන්නේ. මේ පැත්තට කොළ තිබුණ හින්දා මට යන්න පුළුවන්. එහා පැත්තේ ඉගෙන වාහන ටික නවත්තගෙන ඇති අතන වතුපත්තු වෙලා. මේ කියන්නේ ලංකාවේ වුණා නම් මෙහෙම තියෙනකොට මෙහෙම ඉන්නවා දිවසගෙන. ඔතන වාහන දෙකයි හින්දා මට වෙන්නන්න බෑ. දැන් වාහන ගොඩක් තිබුණත් කොයි වෙලාවකවත් දැන් මෙයත් නවත්තගෙන මට ඉඩ දෙනවා. එයා කොයි වෙලාවකවත් දාන්න try කරන්නේ නැහැ මේ පාරට. මොකද ප්‍රයොරිටි තියෙන්නේ මට කියලා මේ වාහනේට කියලා මේ මිනිස්සු දන්නවා. දැන් අතන ලොකු වාහන පොලිමක් තිබුණා නම් ලංකාවේ වුණා නම් පිටිපස්සේ තියෙන වාහන ටික wrong side දාගෙන ඇවිල්ලා යන ඒ පොලිමේ ඉස්සරහට යන්න try කරනවා. එතකොට මේ පැත්තෙන් එන වාහන වලට යන්න ඉඩ නැහැ. එහෙම වුණාම බ්ලොක් එකක් හැදෙන්නේ. දැන් ඔය වගේ සිම්පල් දේවල් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති දේවල් දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර මේක කොයි වෙලාවෙද නැවුනේ. සයිකල් කණ්ණාඩිය නැවිලා තියෙනවා මම හිතන්නේ ගහකත්තක වැදිලා වෙන්න ඕන. මම මේ හරිය නවත්තගෙන ඒක කෙලින් කරගන්න ඕන. මේ හරිය නැත්තම් අමාරුයි ටික. බලමු මේ හරිය නවත්තමු. මුඩට දාන්න නවත්තන්න. හසාර් ලයිට් දාලා පොඩ්ඩක් ඒක record වෙනවද? Still recording. හරි අපි දැන් හසාර් ලයිට් ඔෆ් කරා. මේ පැත්ත බැලුවා කවුරුවත් නැහැ. දකුණට සිග්නල් දැම්මා. ඊට පාරට ගත්තා. හරි. මේ පාර 60 පාරක්. පිටිපස්සෙන් කවුරුවත් නැති හින්දා මට හිමින් සැරේ ඇක්සලරේට් කරන්න පුළුවන්.